කාලයේ වැලිතලාවෙන් වැසී ගිය සොබා දහමේ සෙවණැලි අතර සැඟවුණු අතීතයක අභිමානය සොයා යන ගමනක්. අනුරාධපුර යුගයේ අගභාගයට අයත් ශ්‍රී ලාංකීය වාස්තු විද්‍යාවේ සහ ශෛලමය කැටයම් කලාවේ කූට ප්‍රාප්ති සනිටුහන් කරන සුවිශේෂී නිර්මාණයක්. ඒ අන්කිසිවක් නොව කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගල්ගමුව නිල්ලක්කම ගම්මානයේ නිහඬව විරාජමාන වන නිල්ලක්කම බෝධිකරයයි. බුදු දහමේ ආගමික සංකේත අතර බෝධීන් වහන්සේට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. බෝධීන් වහන්සේ වටා ආරක්ෂාව සහ ගෞරවය පිණිස ඉදිකරනු මන්දිර බෝධිකර ලෙස හැඳින්වෙනවා. ලංකාවේ විවිධ ස්ථානවලින් බෝධිගුර පිළිබඳ තොරතුරු සහ නටබුන් හමුවත් අද වන විට සම්පූර්ණයෙන්ම ආරක්ෂිතව එහි නියම ස්වරූපයෙන් දැකගත හැකි එකම බෝධිකරය වන්නේ මේ නිල්ලක්කම බෝධිකරයයි. ක්‍රිස්තු වර්ෂ 8 වන හෝ 9 වන සියවසට එනම් දෙවන සේන රජ සමයට අයත් යැයි විද්වතුන් විශ්වාස කරනවා. ශෛලමය කැටයම් සහ වාස්තු විද්‍යාව නිල්ලක්කම බෝධිකරයේ සැබවින්ම කලින් නිමූ කවියක් බඳයි. මෙහි ඇති වාස්තු විද්‍යාත්මක සැලසුම මට්ටම් දෙකකින් යුක්තයි. පිටත ප්‍රාකාරය සහ ඇතුළු ප්‍රාකාරය ලෙසින්. මෙහි ඇති ශෛලමය කැටයම් දෙස බලන්න. සිංහරූප, ඇත්රූප සහ පෙළහර පාන හංසපේලි ගල් කුල මත සෙල්ලම් කරන්නේ හෙළ කලාකරුවගේ නියන කෙතරම් සියුම් දැයි ලොවටම කියා පාමෙන්. විශේෂයෙන්ම මෙහි ඇති ද්වාර මණ්ඩප සහ උළුවහු ලංකාවේ හමුවන විශිෂ්ටතම ගල් කැටයම් වලින් යුක්තයි. ගල් කුළුණු මත නෙලා ඇති ලියවැල් සහ පූර්ණගට දෙස බලා සිටින්නෙකුට එදා හෙළ ශිල්පියා ගල සමග කළ ඒ ආශ්චර්යමත් ගනුදෙනුව මනාව වටහා ගත හැකියි. කැලෑවෙන් වැසී නටබුන් වී තිබූ මෙම අග්‍රගණ්‍ය නිර්මාණය මුලින්ම ලෝකයාගේ අවධානයට යොමු කරන්නේ හිටපු පුරාවිද්‍යා කොමසාරිස් HCP බෙල් මහතා විසින්. පසුව
1940 දශකයේදී මහාචාර්ය සෙනරත් පරණවිතාන සූරින්ගේ අධීක්ෂණය යටතේ මේ නැවත තිබූ පරිදිම ප්‍රතිසංස්කරණය කරනු ලැබුවා. මෙහි ඇති එක් සිල් ලිපියක මහදෙටි පියල් නැමැති අයෙකු විසින් කරන ලද පරිත්‍යාගයක් ගැන සඳහන් වෙනවා. රාජකීය අනුග්‍රහය මෙන්ම ප්‍රදේශයේ ප්‍රභූවරුන්ගේ දායකත්වයද මෙවැනි ශ්‍රේෂ්ඨ නිර්මාණයක් බිහිවීමට හේතු වූ බව මෙයින් පැහැදිලි වෙනවා. නිල්ලක්කම බෝධිකරය කියන්නේ හුදෙක් ගල් කැපිලි එකතු කර හදපු තාප්පයක් විතරක් නෙවෙයි. ඒ අපේ මුතුන් මිත්තන්ගේ භක්තිය, කලාකාමීත්වය සහ තාක්ෂණික දියුණුව ලොවටම කියාපාන විරාජමාන සාක්ෂියක්. සියවස් ගණනාවක් තිස්සේ ප්‍රසිද්ධියට අවුරශ්මයට නොසැලී මුණ දුන් මේ මහා කලාකාරය මතු පරපුර වෙනුවෙන් රැක ගැනීම අප සැමගේ වගකීමක්. නැවතවරක් ඔබ මෙවන් ඓතිහාසික ස්ථානයකට පිය නගන විට ඒ නිහඬ ගල් කුළුණු ඔබට රහසින් පවසන අතීතයේ අභිමානවත් අනට සවන් දෙන්න.